අපි අද කතා කරන්න යන්නේ පරමාණු ඇතුලේ හිර වෙලා තියෙන ඒ අදාහ ගන්න බැරි බලය ගැන. කොහොමද ඒ බලය පාවිච්චි කරලා මනුස්ස ඉතිහාසයේ විනාශකාරීම අභිය නිර්මාණය වුණේ? සහ ඒ බිහිසුණු සිදුවීමෙන් පස්සේ ලෝකයේ ඉගෙනගත්ත පාඩම මොකද්ද කියලා? මුලින්ම මේ බලය කොච්චරද කියලා හිතාගමු. හිතන්න බලන්න. ගල් අඟුරු කිලෝග්‍රෑම් ලක්ෂයක්, ඒ කියන්නේ ලොකු ට්‍රක් ගානක් පුච්චලා ගන්න ශක්තියම පොඩි යුරේනියම් ග්‍රෑම් එකකින් ගන්න පුළුවන්. පුදුමයි නේද? අන්න ඒ වගේ අසීමිත බලයක් ගැනයි අපි මේ කතා කරන්නේ. හරි. ඉතින් මේ සංකීර්ණ කතාව හරියටම තේරුම් ගන්න අපි මේක කොටස් 4කින් කතා කරමු. මුලින්ම බලමු මේ බලයේ ස්වභාවය මොන වගේද? ඊට පස්සේ ඒකෙන් බෝම්බයක් හැදුනේ කොහොමද කියලා. මේ කියන අදාහ ගන්න බැරි ශක්තිය තමයි එක පැත්තකින් පිරිසිදු විදුලිය හදන්නත් අනෙත් පැත්තෙන් මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් ආයුධ හදන්නත් පාවිච්චි වෙන්නේ. මේ හැම දෙයකම මුල තමයි න්‍යෂ්ටික විඛණ්ඩනය. සරලම කිව්වොත් පරමාණුවක හරිමැද තියෙන න්‍යෂ්ටිය කියන කොටස කඩන එක. එහෙනම් කඩනකොට තමයි අර කිව්ව මහා බලය එකපාරටම නිදාස් වෙන්නේ. හරි. එතකොට කොහොමද මේ න්‍යෂ්ටිය කඩන එක නවත්තන්න බැරි මහා පිපිරීමක් බවට පත් වෙන්නේ? මේකේ පොඩි ලොකුකම හිතාගන්න මෙහෙම හිතමුකෝ. මුළු පන්ති කාමරයක්ම පරමාණුවක් නම් ඒකේ මුළු බලයම තියෙන න්‍යෂ්ටිය හරියට ඒ කාමරයේ බිම තියෙන එකම එක වැලි කැටයක් වගේ. ඒත් බලය ඔක්කොම තියෙන්නේ අන්නේ වැලි කැටයේ ඇතුලේ. ධාම ප්‍රතික්‍රියාව කියන්නේ මෙන්න මේකටයි. පොඩි නියුට්‍රෝනයක් එවිත් යුරේනියම් න්‍යෂ්ටියකට වදිනවා. ඒක පැලෙනවා. එතකොට ශක්තියත් එක්ක තව නියුට්‍රෝන 3ක් එළියට පනිනවා. අර නියුට්‍රෝන 3 ගිහින් තව න්‍යෂ්ටි 3ක වදිනවා. දැන් 9ක් එළියට එනවා. ඊළඟට 27යි. ඊට පස්සේ 81යි. ඔහොම එක දිගට ඇසිල්ලකින් මේක පැතිරෙනවා. මේකේ තියෙන භයානකම දේ තමයි වේගය. එකෙන් පටන් අරන් දහස් ගානකට මේ ප්‍රතික්‍රියාව පැතිරෙන්න යන්නේ තත්පරයකටත් වඩා අඩු කාලයක්. අන්න ඒකයි පරමාණු බෝම්බයක් කියන්නේ මහා විනාශයක් වෙන්නේ. හැබැයි පුදුමේ කියන්නේ මේ එකම ප්‍රතික්‍රියාව අපිට පාලනය කරන්නත් පුරුවන්, පාලනය නැතුව මුදා හරින්නත් පුරුවන්. පාලනය කරොත් ඒකෙන් න්‍යෂ්ටික බලාගාරයක විදුලිය හදනවා. පාලනයක් නැතුව ගියොත් අන්න ඒක තමයි පරමාණු බෝම්බය. හොඳයි. දැන් අපි යමු මේ විද්‍යාත්මක સિદ્ધාන්තය මනුෂ්‍ය ඉතිහාසයේ බිහිසුණුම යථාර්ථය බවට පත්වුණු ඒ මොහොතට. මේ මහා විනාශකාරී ආයුධය හැදුනේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ ඇමරිකාවේ රහස් ව්‍යාපෘතියක් විදිහට. ඒකේ නම මෑන්හැටන් ව්‍යාපෘතිය. මේකට නායකත්වය දුන්නේ විශිෂ්ට භෞතික විද්‍යාඥයෙක් ජේ රොබර්ට් ඕපන්හයිමර්. පුදුමයකට වගේ අවුරුදු කිහිපයක් ඇතුළත ඕන් මේක හදලා ඉවර කරනවා. හැබැයි මේකේ තියෙන තවත් කතාවක් තමයි මේ ප්‍රහාර දෙක යුද්ධයේ ඉවර කරන්න විතරක් නෙවෙයි පාවිච්චි කළේ. හිරෝෂිමාවටයි නාගසාකියටයි දාපු බෝම්බ දෙකේ නිර්මාණය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ මේක ඇත්තටම ලෝකෙම සාක්ෂි දරද්දී කරපු බිහිසුණු අත්හදා බැලීමක් වගේ. පරන්න හිරෝෂිමාවට දාපු ලිටල් බොයි කියන බෝම්බේ හැදුවේ යුරේනියම් වලින්. ඒකේ තාක්ෂණය ටිකක් සරලයි. ඒත් නාගසාකියට දාපු ෆැට්මෑන් බෝම්බේට පාවිච්චි කළේ ප්ලූටෝනියම්. ඒක පුපුරවන්න පාවිච්චි කරපු ඉම්ප්ලෝෂන් කියන ක්‍රමය ඊට වඩා ගොඩක් සංකීර්ණයි. ඉතින් එකම වෙලාවේ ක්‍රම දෙකක්ම පරීක්ෂා කරලා බලුවා. ඉතින් මේ සිදුවීම් වලින් පස්සේ ලෝකෙට මොකක්ද උනේ? ඒකෙන් ඉගෙනගත්ත පාඩම මොකක්ද? විනාශය ආවේ එකපාරට නෙවෙයි, රැලි 3කින්. පළවෙනි එක තමයි පිපුරුම් තරංගය. ඒකෙන් මුළු නගරයක්ම සුලකට ගහගෙන ගියා වගේ විනාශ වුණා. ඊයකට ආවේ තාප තරංගය. අංශක දහස් ගානක රස්නයක්. මිනිස්සු හිටපු තැන්වලම වාෂ්ප වෙලා එයාලගේ සෙවණලි විතරක් බිත්තිවල ඉතුරු වුණා. තුන්වෙනි එක තමයි නොපෙනෙන මාරයා. ඒ කියන්නේ විකිරණ. ඒක අවුරුදු ගානක් තිස්සේ පිළිකා වගේ ලෙඩ රෝග ඇති කරමින් මිනිස්සුන්ව මරණයට පත් කළා. මේ වගේ කියමනක් තියෙනවා සමහර මිනිස්සු මේ ලෝකෙට ඉපදෙන්නේම අනිත් අයට පාඩමක් උගන්වන්න කියලා. සමහර විට හිරෝෂිමාවේ සහ නාගසාකිවලදී ජීවිත පූජා කරපු ඒ අහිංසක මිනිස්සු ඉතිරි ලෝකෙට කවදාවත් අමතක නොවන පාඩමක් ඉගෙනුවා වෙන්න පුළුවන්. මේ බෝම්බය හදන්න නායකත්වය දුන්න ඕපන්හයිමර් තමන්ගේ නිර්මාණයෙන් වෙච්ච විනාශය දැකලා කම්පා වුණා. පස්සේ කාලෙක ඊටත් වඩා විනාශකාරී හයිඩ්‍රජන් බෝම්බය හදන්න උදව් කරන්න කියලා ඇහුවම ඔහු ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. අන්නේ 1945 දී වෙච්ච මහා භීෂණය නිසා තමයි මුළු ලෝකෙම එකතු වෙලා න්‍යෂ්ටිකවි පාලනය කරන්න පටන් ගත්තේ. 1968 න්‍යෂ්ටිකවේ ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම වගේ දේවල් ඇති උනේ මේ වගේ විනාශයක් ආයෙත් සිද්ධ නොවෙන්න වග බලා ගන්න.
හැබැයි ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට අහන්න තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. මනුෂ්‍යත්වය ඇත්තටම ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගත්තද? නැත්නම් අපි තවමත් යන්නේ පරණ පාරෙමද?